හායි යාළුවනේ අද අපි යන්නේ දියැලි පාරාදීසයක් හොයාගෙන. ඉතින් අද වීඩියෝ එක මගදීම පටන් ගත්තා. ඉතින් දියැලි පාරාදීසයක් කිව්වට ඔයාලා අර හිතනවා වගේ ලොකු දියැලි නෙවෙයි. පොඩි ඇල පාරවල් වලින් හැදුණු පොඩි ලස්සන දියැලි ගොඩාක් හොයාගෙන තමයි අද අපි යන්නේ. ඉතින් වීඩියෝ එක දිගටම ඉවර වෙනකම් බලන්න, channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට පරිසරයේ හරිත පැහැගැන්වුණු ලොකු කැලෑවක් ඇතුලෙන් තමයි අපි දැන් මේ ඉස්සරහට යන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහින් දියැලක් පේනවා. දැන් අපිට හම්බුණු පළවෙනි දියැල ළඟට ලං වුණා. මේක තමයි අපි දැකපු පළවෙනි දියැල්ල. ඉතින් අපි මෙන්න මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා ඒ ලැබපු මානසික සුවය නිදහස ඔයාලත් විඳගන්න මේ වීඩියෝ එක බලලා. ඉතින් අපි මේ ලස්සන සීතල ජරපාර දිගේ තව ඉස්සරහට ගමන් කරා. මේ වතුර පට්ටම සීතලයි. කකුල් දෙක එක තප්පරයක්වත් වතුරේ දාගෙන ඉන්න බැරි තරම්. ඒ තරම් සීතලක් තිබ්බේ මේ වතුර. ඉතින් අපි මේ ජලපාර දිගේ තව ගොඩක් ඉස්සරහට ගමන් කරා. අපිට ලස්සන තැන් ගොඩාක් හම්බ වුණා. මට සිරි වතුර සීතල ඒ අයිස් වගේ නා. මෙන්න මේ තැන තමා අපිට ඊළඟට හම්බුණු ලස්සනම තැන. ඉතින් මාරම ලස්සනක් තිබ්බේ මෙතන. ඉතින් වැස්ස තියෙන කාලවලට මේ තැන් කොච්චර ලස්සන නැද්ද? ඔයාලත් ඒක හිතින් මවාගෙන නිකන් හිතලා බලන්න කොච්චර ලස්සන නැද්ද කියලා. මේ වගේ දියැල්ල තියෙද්දි වතුර වැඩි වෙලා දියැල්ලේ ඉතින් ඒක මාරම ලස්සන හැඟීමක්. බලන්නකො මේ තියෙන පරිසරයේ ගහකොළවල තියෙන අద్భుත ස්වභාවය. ඉතින් මේක මාරම හැඟීමක්. තව ඉතින් අපි මේ ගමන ආවේ වැස්ස තියෙන කාලෙට නෙවෙයි, වැස්ස අඩු කාලෙට. ඉතින් ඔයාලට හිතින් හිතා ගන්න පුළුවන්, ඒ රූපේ මවා ගන්න පුළුවන් වැස්ස තියෙන කාලවලට මේ තැන් මේ දියැලි කොච්චරනම් සුන්දර ඇතිද, කොච්චරනම් ලස්සන ඇතිද කියලා. බලන්න ඉතින් ලස්සන. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තැන් ඔයාලට පෙන්වන්නද අපි දකින්න ඕනේ හින්දා තමයි අමාරුවෙන් ඉන්නේ පේනවා. පට්ට සීතලයි. කවුරු මෙහෙම අතවත් දාගෙන ඉන්න බෑ වතුරේ. ඒ තරම් සීතලයි අයිස් වතුර වගේ. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. හරි යාළුවනේ, එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක නතර කරනවා. දිගටම අපිත් එක්ක අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට මේ වගේ ලස්සන තැන් ගොඩාක්, මේ වගේ ලස්සන වීඩියෝ ගොඩාක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මේ වගේ තව ලස්සන අලුත් වීඩියෝ එකකින්